ආයිබෝවන් නැනසරණ නාලිකාවට ඔබව නැවතත් සාදරයෙන් පිළිගන්නවා. අපි පොඩි විරාමයකට පස්සේ නැවතත් ඔබ හමුවට එන්නේ පෙර පරිදිම සෑම සතියකම සතියේ ලග්න පලාපල විස්තරය කාටත් කලින් ගෙන ඒමේ බලාපොරොත්තුවෙන්. ලංකා කේන්දරය ගැන විවිධ මත තිබුණත් නිදහස් කේන්දරයට අනුව කන්‍යා ලග්නයත් අපේ සම්ප්‍රදායික මතයන්ට අනුව කුම්භ ලග්නයත් පදනම් කරගෙන බැලුවම මේ සතිය ලංකාවට මේ විදිහට බලපානවා. මේ සතිය ලංකාවට ඉතාමත් තීරණාත්මකයි. සතිය ආරම්භයේදී සඳු ග්‍රහයා සිංහ රාශියේ ගමන් කිරීම නිසා රටේ පාලන තන්ත්‍රයේ යම් වෙනස්කමක් සහ ජනතාවගේ හඬ ප්‍රබල වන සතියක් බවට පත්වෙනවා. ආර්ථික වශයෙන් යම් මට්ටමකට ස්ථාවරත්වයක් පෙනෙන්නට තිබුණත් සතිය මැදදී ජනතාවට බදුබර හෝ වෙනත් මූල්‍ය පීඩනයක් දැනෙන්නට පුළුවන් සතියක් බවට පත්වේවි. ඉතින් අපි බලමු එක් එක් ලග්නයට මේ උදාවන සතිය කොයි ආකාරයෙන් බලපායිද කියලා. මේෂ ලග්නය. සතිය ආරම්භයේදී සඳු පස්වැන්නේ ගමන් කිරීම ඔබට ඉතා සුබයි. තීරණ ගැනීමේදී හදවතට වඩා බුද්ධියට ඉඩ දෙමින් කටයුතු කරනවා නම් ඉතාමත් යහපත්. රැකියා අංශ ගැන කතා කරද්දී රැකියා ස්ථානයේ පැවති ගැටලු මේ සතිය තුළ ඔබට විසඳෙන තත්ත්ව පෙන්눔 කරනවා. ඔබගේ දක්ෂතා පෙන්වීමට අවස්ථාව ලැබෙන අතර උසස් නිලධාරීන්ගේ සහයෝගය පවා ඔබට හිමිවන සතියක් බවට පත්වේවි. උසස් අධ්‍යාපනය ලබන අයට පර්යේෂණ කටයුතු වලට ඉතාමත් සුබ සතියක් බවට පත්වෙනවා. අලුත් විෂයන් කෙරෙහි උනන්දුව වැඩි වෙන සතියක් වේවි. සෞඛ්‍ය අංශය ඔස්සේ දණහිස් සහ කොන්දේ අමාරු ගැන ඔබ වඩාත් සැලකිලිමත් විය යුතු වෙනවා. වැඩිපුර ජලය පානය කිරීම ඔබේ සෞඛ්‍යයට යහපත් බව උදා කරાવી. මේෂ ලග්න හිමියන්ගේ අය 8යි, වැය 5යි, ජය වර්ණයේ රතු, ජය අංකය අංක 9. වෘෂභ ලග්නය. සඳු 4 වැන්නේ ගමන් කිරීම නිසා පවුල සහ නිවස කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්නට සිදුවන සතියක් බවට පත්වේවි. රැකියාව ඔස්සේ නිවසේ සිට කරන ව්‍යාපාරවලට සහ කුෂිකාර්මික අංශයේ රැකියා කරන අයට ලාභදායී වන සතියක් බවට පත්වෙනවා. රැකියාවේ ස්ථාන මාරුවක් ගැන පවා ඔබට බලාපොරොත්තු ඉටු කරගත හැකි සතියක්. නිවසේ පරිසරය අධ්‍යාපනයට බාධා කළ හැකි නිසා හුදකලාව පාඩම් කිරීමට උත්සාහ දැරීම තුළින් ඔබේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීමේ හැකියාව ඔබට ලැබෙන සතියක්. සෞඛ්‍ය අංශයේ ඔස්සේ පපුවේ සෙම තත්වයන් සහ හතිය වැනි රෝග තත්ත්ව උත්සන්න විය හැකි නිසා අවධානයෙන් කටයුතු කිරීම වැදගත්. වෘෂභ ලග්න හිමියන්ගේ අය 7යි, වැය 6යි, ජය වර්ණයේ නිල්, ජය අංකය අංක 6. මිථුන ලග්නය. සඳු 3 වැන්නේ ගමන් කරමින් මේ සතිය ආරම්භ වෙනවා. ඔබගේ සහජ දක්ෂතා සහ sannivedana හැකියාව උපරිමයෙන් භාවිතා කළ හැකි සතියක් බවට පත්වේවි. රැකියාව ඔස්සේ ඔබට කෙටි ගමන් බිමන් බහුල වෙන්නට පුළුවන්. අලෙවි කරන ශාස්ත්‍රයේ අයට තමගේ ඉලක්ක සපුරා ගන්නට හැකියාව ලැබෙන සතියක් බවට පත්වේවි. අධ්‍යාපනයේ ඔස්සේ විවිධ භාෂා ඉගෙන ගන්න සහ ලියන්නට කටයුතු වලට මේ සතිය ඉතාමත් සුබයි. මතක ශක්තිය මනමින් පවතින සතියක් බවට පත්වෙනවා. අත් සහ උරහිස් ආශ්‍රිත වේදනා හෝ ස්නායු ආබාධ ඔබට ඇතිවෙන්නට පුළුවන් සතියක් නිසා ඒ ගැන අවධානයෙන් කටයුතු කිරීම වැදගත්. ඔබගේ අය 9යි, වැය 5යි, ජය වර්ණය කොළ, ජය අංකය අංක 5. කටක ලග්නය. සඳු දෙවන්නේ ගමන් කිරීම නිසා මූල්‍යමය වාසි මෙන්ම පවුලේ සමගිය ඇතිවන යහපත් සතියක් බවට පත්වේවි. රැකියා අංශය ඔස්සේ බැංකු සහ මූල්‍ය ශාස්ත්‍රයේ අයට වඩාත් මේ සතිය සුබදායකයි. වචන පාවිච්චි කරද්දී කල්පනාකාරීව කටයුතු කළ යුතුයි. නැතිනම් රැකියා ස්ථානයේ විවිධ ගැටලු පැන නැගිය හැකි සතියක් බවටත් පත්වෙනවා. අධ්‍යාපනයේ ඔස්සේ ගණිතය සහ ගිණුම්කරණය වැනි විෂයන් වලට ඔබ මේ සතියේ විශේෂ දක්ෂතා පෙන්눔 කරන සතියක් වෙනවා. ආහාර විෂවීම් හෝ මුඛය ආශ්‍රිත රෝග නම් මේ සතිය ඇතිවිය හැකි නිසා ඒ පිළිබඳ සැලකිලිමත් වීම වැදගත්. කටක ලග්න හිමියන්ගේ අය 8යි, වැය 7යි, ජය වර්ණයේ සුදු, ජය අංකය අංක 2. සිංහ ලග්නය. සඳු ලග්නයේම ගමන් කිරීම නිසා ඔබට මනා පෞරුෂයක් සහ ආත්ම විශ්වාසයක් ඇතිවන සතියක් බවට පත්වේවි. රැකියා අංශය ඔස්සේ කළමනාකරන අංශයේ අයට මේ සතිය ඉතාමත් සුබදායකයි. ඔබේ නායකත්වයේ අනිත් අය පිළිගන්නා සතියක් බවට පත්වෙනවා.
අධ්‍යාපනය ඔස්සේ තර්ක ශාස්ත්‍රය සහ දේශපාලන විද්‍යාව වැනි විෂයන් හදාරන අයට ඉතාමත් සාර්ථක සතියක් වෙනවා. විවිධ ජයග්‍රහණ පවා හිමිවන සතියක් වේවි. සෞඛ්‍ය අංශය ඔස්සේ අධික උෂ්ණය නිසා හිසේ කැක්කුම්, ඇස්වල රෝග වැනි තත්ත්ව උත්සන්න විය හැකි සතියක් වෙනවා. සිංහ ලග්න හිමියන්ගේ අය 7යි, වැය 4යි, ජය වර්ණයේ තැඹිලි, ජය අංකය අංක 1. කන්‍යා ලග්නය සඳු 12 වැන්නේ ගමන් කරමින් තමයි මේ සතිය පවතින්නේ. ටිකක් කල්පනාකාරී විය යුතු සතියක් විදිහට මේ සතිය හඳුන්වා දෙන්නට පුළුවන්. ඒ වගේම ඔබ ඔබගේ අනවශ්‍ය වියදම් පාලනය කරගන්නටත් මේ සතිය වග බලා ගන්නට ඕනේ. රැකියා අංශ ගැන කතා කරද්දී රහස් සතුරන් රැකියා ස්ථානයේ ඇතිවිය හැකි සතියක්. විදේශ රැකියා බලාපොරොත්තු වන අයට මේ සතිය ඉතාමත් සාර්ථකයි. එවැනි විදේශ රැකියා සඳහා අදාළ ලියකියවිලි කටයුතු මේ සතිය තුළ ඔබට සාර්ථකව කරගැනීමේ හැකියාව පවතිනවා. අධ්‍යාපන අංශය ඔස්සේ අධ්‍යාපනයට බාධා මතුවිය හැකි නිසා දැඩි උත්සාහයකින් ඔබ ඔබගේ අධ්‍යාපන කටයුතු වල නියැලිය යුතු සතියක් වෙනවා. ඒ වගේම සෞඛ්‍ය ඔස්සේ වම් මැස හෝ පාදවල වේදනා මේ සතිය තුළ ගෙන එන්නට පුළුවන්. නිින්ද නොයාම නිසා පීඩා විඳීමට සිදුවන සතියක් බවට පත්වේවි. කන්‍යා ලග්න හිමියන්ගේ අය 5යි, වැය 9යි, ජය වර්ණය කුල, ජය අංකය අංක 5. තුලා ලග්නය සඳු 11 වැන්නේ ගමන් කිරීම නිසා මේ උදාවන සතිය ලැබීම අතින් ඔබට ඉතාමත් සුබ සතියක්. බලාපොරොත්තු නොවූ වාසි පවා ඔබට හිමිවන තත්ත්ව පෙන්눔 කරනවා. රැකියා අංශය ඔස්සේ උසස් වීම් ලැබීමට ඉඩ ඇති සතියක්. වෙළඳ ව්‍යාපාර වලින් පවා ඔබට උපරිම ලාභ ලැබිය හැකි සතියක් බවට පත්වෙනවා. අධ්‍යාපන අංශය ඔස්සේ තාක්ෂණික විෂයන් හදාරන අයට විශේෂ දක්ෂතා මඟ පෙන්වීමට මඟ පෑදෙන සතියක්. සෞඛ්‍ය අංශය ගැන කතා කරද්දී කකුල්වල කෙන්ද පෙරලීම්, වාත රෝග වැනි තත්ත්වයන් නම් ඇතිවිය හැකි වන සතියක්. තුලා ලග්න හිමියන්ගේ අය 9යි, වැය 4යි, ජය වර්ණයේ ක්‍රීම් පාට, ජය අංකය අංක 6. වෘශ්චික ලග්නය සඳු 10 වැන්නේ ගමන් කිරීම නිසා ඔබගේ ගෞරවය සහ පිළිගැනීම වැඩි වන සතියක් බවට පත්වෙනවා. රැකියා අංශය ඔස්සේ රාජ්‍ය අංශයේ රැකියා කරන අයට මේ සතිය ඉතාමත් සුබදායකයි. වෘත්තීය මට්ටමේ දියුණුවක් පවා මේ සතිය දකින්නට ලැබෙන්නට පුළුවන්. අධ්‍යාපනය ඔස්සේ තරඟ විභාග සහ සම්මුඛ පරීක්ෂණ වලින් ජයග්‍රහණ ලැබීමට පවා වාසනාව පවතින සතියක්. සෞඛ්‍ය ගැන කතා කරද්දී දනහිස් වේදනා හෝ සමේ රෝග ඇතිවිය හැකි බැවින් ඔබ ඔබේ පිරිසිදුව කටයුතු කරන්නට වග බලා ගැනීම ඉතාමත් වැදගත්. වෘශ්චික ලග්න හිමියන්ගේ අය 8යි, වැය 5යි, ජය වර්ණයේ තද රතු, ජය අංකය අංක 9. ධනු ලග්නය සඳු 9 වැන්නේ ගමන් කිරීම නිසා වාසනාව සහ ආගමික භක්තිය වැඩි වෙන සතියක් විදිහට මේ සතිය හඳුන්වා දෙන්නට පුළුවන්. රැකියා අංශ ගැන කතා කරද්දී දුර බැහැර ගමන් බිමන් රැකියාව සම්බන්ධව යෙදිය හැකි සතියක්. උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ අයට නම් මේ සතිය ඉතාමත් සුබදායකයි. උසස් අධ්‍යාපන කටයුතු වලට අවශ්‍ය පහසුකම් පවා ඔබට සැලසෙන සතියක් වෙනවා. ගුරුවරුන්ගේ සහයෝගය පවා මේ සතිය ඔබට ලැබෙන්නට පුළුවන්. සෞඛ්‍ය අංශය ගැන කතා කරද්දී කලව ප්‍රදේශයේ අපහසුතා හෝ රුධිර පීඩන වැනි තත්ත්ව ගැන ඔබ මේ සතිය සැලකිලිමත් වීම වැදගත්. ධනු ලග්න හිමියන්ගේ අය 9යි, වැය 6යි, ජය වර්ණයේ කහ, ජය අංකය අංක 3. මකර ලග්නය සඳු 8 වැන්නේ ගමන් කරමින් තමයි මේ සතිය පවතින්නේ. බාධා මැද්දේ ඉවසීමෙන් වැඩ කළ යුතු සතියක් විදියට හඳුන්වා දෙන්නට පුළුවන්. රැකියා අංශය ගැන කතා කරද්දී හදිසි අනතුරු හෝ වැරදීම් සිදුවිය හැකි නිසා ඉතා කල්පනාකාරීව වැඩ කළ යුතු සතියක්. ණය ගනුදෙනු වලින් නම් මේ සතිය වළකිනව නම් තමයි ඉතා යහපත් වෙන්නේ. අධ්‍යාපන අංශය ගැන කතා කරද්දී ඒකාග්‍රතාවයේ බිඳ වැටිය හැකි සතියක් නිසා යෝග ව්‍යායාම හෝ භාවනාව මගින් සිත එකග කරගෙන අධ්‍යාපන කටයුතු වල නියැලීම තමයි වැදගත්. සෞඛ්‍ය අංශය ඔස්සේ ආහාර ජීර්ණ පද්ධතියේ රෝග හෝ මුත්‍රා රෝග මේ සතිය තුළ ඇතිවිය හැකියි. මකර ලග්න හිමියන්ගේ අය 4යි, වැය 8යි, ජය වර්ණයේ තද නිල්, ජය අංකය අංක 8. කුම්භ ලග්නය සඳු 7 වැන්නේ ගමන් කරන මේ සතිය සහයෝගිතාවය මූලික වෙන සතියක් බවට පෙන්වා දෙන්නට පුළුවන්.
රැකියාංශය ඔස්සේ හවුල් ව්‍යාපාරවල නියැලෙන අයට මේ සතියේ ලාභ ප්‍රයෝජන ලබා ගත හැකියි. අලුත් ගිවිසුම් වලට එළඹීමටත් මේ සතිය ඉතාමත් සුබ කාලයක්. අධ්‍යාපන අංශය ඔස්සේ විවාද කටයුතු සහ නීති අංශයේ අධ්‍යාපනය ලබන අයට විශේෂ ජයග්‍රහණ හා තමන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව කර ගැනීමේ හැකියාව ලැබෙන සතියක්. සෞඛ්‍ය අංශ ගැන කතා කරද්දී මුද්‍රා පද්ධතියේ හෝ යටිබඩ ආශ්‍රිත වේදනා ගෙන දිය හැකි සතියක්. කුම්භ ලග්න හිමියන්ගේ අය 7යි, වැය 5යි, ජය වර්ණය තද අලු, ජය අංකය අංක 8. මීන ලග්නය සඳු 6 වැන්නේ ගමන් කරන මේ සතිය රෝග සහ සතුරන් මැඩලීමට ඔබට ශක්තිය ලැබෙන සතියක් බවට පෙන්වා දෙන්නට පුළුවන්. රැකියාංශය ඔස්සේ ඔබේ වැඩ කටයුතු වලට බාධා කළ අය මේ සතිය පසුබැස යන ලක්ෂණ තමයි පෙන්වුම් කරන්නේ. තරඟකාරී වැඩවලින් ඔබට ජයග්‍රහණය ලබා ගත හැකියි. අධ්‍යාපනය ඔස්සේ විද්‍යා විෂයන් සහ වෛද්‍ය ශාස්ත්‍රීය අධ්‍යාපනය ලබන අයට මේ සතිය ඉතාමත් සුබදායකයි. සෞඛ්‍ය අංශය ගැන කතා කරද්දී බඩවැල් ආශ්‍රිත රෝග හෝ ආසාත්මිකතා ගැන නම් සැලකිලිමත් විය යුතු සතියක්. මීන ලග්න හිමියන්ගේ අය 6යි, වැය 8යි, ජය වර්ණය රන්වන් කහ, ජය අංකය අංක 3. ඉතින් ඔබ සැමට උදා වුණු මේ සතිය තමන්ගේ අරමුණු ජය ගන්නා රෝග පීඩා දුරවන වාසනාවන්ත සතියක් වේවා කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. අද අපි කතා කළ මේ පලාපල විස්තරය ඔබේ ජීවිතයට ආලෝකයක් වනු ඇතැයි අපි විශ්වාස කරනවා. මේ වීඩියෝ වැදගත් කියලා හිතෙනවා නම් ලයික් එකක් දාන්න. ඒ වගේම ඔබේ ලග්නය සහ ඔබට තියෙන ගැටලු පල්ලෙහා කමෙන්ට් එකක් විදිහට සටහන් කරන්න. අපි මේ හැම එකකටම පිළිතුරු දෙන්න බලාපොරොත්තු වෙනවා. අමතක කරන්න එපා. අපේ නැනසරණ නාලිකාව තවමත් ඔබ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා සීනුව ලකුණත් ඔබන්න. එතකොට ලබන සතියේත් කාටත් කලින් පලාපල විස්තරය ඔබේ දුරකථනයටම ගෙන්වා ගන්න පුළුවන්. ඒ වගේම ඔබගේ කේන්දර සටහනට අනුව මේ ගතවන කලදසාව ඔබට කොහොමද කියලා දැනගන්න අපේ ආදිත්‍ය ජ්‍යොතිෂ සේවය සඳහාත් ඔබට පිවිසෙන්නට පුළුවන්. ඒ තුලින් ඔබගේ කේන්දර සටහන සවිස්තරාත්මක විග්‍රහයක් ඔබට දැනගන්නට හැකියාව ලැබෙනවා. ඉතින් ලබන සතියේ මේ වගේම සවිස්තරාත්මක පලාපල විස්තරයකින් නැවත හමු වෙමු. එතෙක් ඔබ සැමට තෙරුවන් සරණයි.